Hello guys, ඉතින් ඔයාලා හැමෝම සාදරයෙන් පිළිගන්නවා මගේ YouTube channel එකට. අද ටිකක් වෙනස් විදිහේ වීඩියෝ එකක් ගෙනත් තියෙන්නේ. මට හම්බුණා Google එකකින් swags වගේක්. ඉතින් මේක අපි unbox කරගෙන බලමු. මේක unbox කරලා පස්සේ මම කියන්නම් කොහොමද මේක ගත්තේ වගේ දේවල් ටික හැම. ඉතින් අපි බලමු මොනවද මේක ඇතුලේ තියෙන්නේ කියලා. ඉතින් box එක open කරනකොට මේ විදිහට තමයි බලා ගන්න තියෙන්නේ. මුලින්ම අපිට හම්බ වෙනවා මේ Google Cloud Arcade එකෙන් එවපු thank you card එකක්. ඉතින් ඔන්න ඔය ටික තමයි මේක ඇතුලේ තියෙන්නේ. ඊට පස්සේ තමයි අපිට එවලා තියෙන items ටික බලා ගන්න තියෙන්නේ. ඒත් එක්කම laptop වලට cleaning වලට දාන liquid එකක් වගේ එකක් තියෙනවා. මුලින්ම backpack එකක් හම්බලා තියෙනවා. මේක ඇතුලේ තියෙනවා දේවල් ටිකක් තියෙනවා මේකේ. මෙන්න තියෙන හම්බලා තියෙන backpack එක. මේ shippers තියෙනවා. laptop එකක් වගේ ගෙනියන්න පුළුවන් විදියට. සම්බෙලා දෙන 20-in-1 multifunctional cleaning brush කියලා තමයි මේකේ සඳහන් කරලා තියෙන්නේ. පොඩි magnet එකක් වගේ තියෙන මෙතන open කරගන්න පුළුවන්. මේක ඇතුලේ තියෙනවා keys remove කරන දේවල් වගේ දේවල් keyboard එකක. ඊට අමතරව sim removing tool ඒ වගේ ටිකක් තමයි මේ පැත්තේ තියෙන්නේ. laptop වගේ දේවල් clean කරගන්න පුළුවන් මේකේ. ඊට පස්සේ තියෙනවා desktop vacuum clean එකක්. charger එක වගේ දේවල් තමුකක් කරේ මේකේ තියෙන එකට සම්බන්ධ කරන දේවල් වගේක්. මේ දෙන්නේ මේ විදිහට unlock කරගන්න පුළුවන්. මේක ස්පීඩ් ලෙවල් දෙකක් තියෙනවා. portable mini print එකක් හම්බෙලා තියෙනවා මේකේ. මේක inkless print එකක්. long battery life එකකුත් තියෙනවා කියලා මේක සඳහන් කරලා තියෙනවා. මෙන්න මේ විදිහට තමයි මේක on වෙන්නේ. print එකකුත් දාලා බලමු මේකට. තව Google Cloud logo එකත් එක්ක තියෙන light එකක් හම්බෙලා තියෙනවා. මේ තියෙන්නේ ඒ වගේම පෑන් වගේක් හම්බෙලා දෙනවා.
ලස්සන ලයිට් එකක් මේකේ පේනවද දන්නේ නැහැ. ලස්සන ලයිට් එකක් පත් වෙනවා මේකේ. ඒක නම් ලස්සනයි. හරිම හුරු බෝඩි පෑනක් මේක. අන්තිමට ටී-ෂර්ට් එකක් හම්බෙලා තියෙනවා. Google brand කරලා තියෙන Google Cloud brand කරලා තියෙන ටී-ෂර්ට් එකක්. මෙන්න මේ විදිහට Google Cloud Android එකක් තියෙනවා මේ පැත්තේ. ඒ වගේම මේගොල්ලන්ගේ logo එක තියෙනවා මේ පැත්තේ. වගේම ආකේඩ් එජන් කියලත් මේක සඳහන් කරලා තියෙනවා. මේක තමයි මට හම්බෙච්ච මයිල්ස්ටෝන් එක. ඉතින් මෙන්න මේ ස්වැග්ස් ටික තමයි මට Google Cloud Arcade එකෙන් හම්බුනේ. මෙතන තව වැඩිපුර ස්වැග් එකකුත් තියෙනවා. මොකද මම තව එකක් try කරපු නිසා. ඉතින් ඊට අමතරව ටී-ෂර්ට් එක ඔන්න ඔය විදිහට තමයි හොයාගන්න තිබ්බේ. හරි. ඉතින් ඔන්න ඔය ටික තමයි මට Google Cloud එකෙන් හම්බුනේ. දැන් මම කියන්නම් කොහොමද මම මේක ගත්තේ කියලා. ඉතින් මේක ගත්තේ Google එකේ තියෙනවා Google Arcade Cloud Skill Boost කියලා ප්‍රෝග්‍රෑම්. මේකදී අපිට ඒගොල්ලන්ගේ cloud task වගේ දේවල් කරලා ඉවරලා points ගන්න පුළුවන්. මේ points ගත්තාට පස්සේ අපිට පුළුවන් මේ points වලින් swags claim කරගන්න. ඒක මම තව චුට්ටක් පැහැදිලි කරලා තේරුම් කරලා දෙන්න screen record එකේදී. අපි දැන් ඒක බලමු. මම මේ පෙන්නන හැම වෙබ්සයිට් එකකම link පල්ලෙහා description එකේ දාලා තියන්නම්. පොඩ්ඩක් එකක් check කරලා බලන්න. හරි. මේ තියෙන්නේ Google Arcade එකේ website එක. ඉතින් මෙතන පේනවානේ මෙතන මේ තියෙන Arcade Price Tiers කියලා මේ යන්නේ දෙවනි chart එක. මේකේ අවුරුද්දට chart දෙකක් යනවා. එකක් ජනවාරි ඉඳන් ජුනි වෙනකම්, අනිත් එක ජූලි ඉඳන් දෙසැම්බර් වෙනකම්. දැන් ඒකෙත් මේ ඉවර වෙන්න ළඟයි දෙවනි එක. මම මේක නම් කරේ නැහැ. මේ තියෙන්නේ මේකෙත් point අපිට ගන්න පුළුවන් අඩු point 25, 45, 65, 75, 95 මේ වගේ සම swags reveal වෙන ගමන් තියෙන්නේ. ඉතින් මේකෙදී අපිට කරන්න තියෙන්නේ මෙන්න මේ Google Arcade batch complete කරන්න තමයි තියෙන්නේ. මේක මෙන්න මේ වගේ මේ තියෙන මේ batch complete කරපුවාම අපිට හම්බ වෙනවා point එක ගන්න. දැන් මේ generative AI කියන level 3 batch එක complete කරපුවාම මේකේ අපිට arcade point එකක් හම්බ වෙනවා. දැන් මම පෙන්නන්නම් මේක. මෙන්න මේ විදිහට click කරපුවාම අග redirect වෙනවා මෙන්න මේ game එකට. මෙතනදී අපිට තියෙන්නේ මේකට join game click කරලා level join වෙන්න තියෙන්නේ. join වුණාට පස්සේ මෙන්න මේ තියෙන labs. දැන් මේකේ level 3 එකේ lab තියෙනවා. කැදේ 3යි 4යි 5යි 6යි 7යි 8යි. මෙන්න මේ lab 8යි මෙතන lab 8යි lab 16ක් තියෙනවා. මේ lab 16ම කරපුවාම එක arcade point එකක් හම්බ වෙනවා. ඉතින් මේ වගේ මාස 6ක් තියෙනවානේ. මාස 6කට දැන් පළවෙනි සීසන් එකේ නම් මාස 6ට එක මාසයකට point 11 ගන්න වගේ batch 10ක් හම්බ වුණා. මොකද ස්පෙෂල් ගේම් එකක් හම්බ වෙනවා. ඒකෙදි points දෙකක් හම්බ වෙනවා. හැම මාසෙම points දෙකේ batch එකකින් එකයි level 1 2 3 කියලා තියෙන batch 3යි trivia වලින් 4යි competition show එක advanced base camp ඔය වගේ එනවා. ඊට අමතරව තවත් එක batch එකක් එනවා. ඒක ඇවිල්ලා ටිකක් එක අති ස්පෙෂල් වගේ එකක්. ඉතින් මේ තියෙන්නේ මේ batch complete කරාට පස්සේ තමයි අපිට point එක ගන්න හම්බෙන්නේ. ඊට අමතරව තව තියෙනවා මේකේ skill batch කියලා එකක්. මේ skill batch කරාට පස්සේ skill batch වලිනුත් වෙන්නේ skill batch දෙකක් arcade point එකකට සමානයි. ඒක තමයි මෙතන මේ දාලා තියෙන්නේ. දැන් මේ level 1 2 3 කියන්නේ මේ තියෙන level 1 2 3 මෙන්න මේවා කරපුවාම point එක ගානේ හම්බ වෙනවා. trivia වලටත් එක point එක ගානේ හම්බ වෙනවා. ඒ වගේම skill batch දෙකක් කරපුවාම arcade point එකක් හම්බ වෙනවා. මේ විදිහට තමයි point system එක යන්නේ. මේ තියෙන්නේ කලින් දැන් ඉවර වෙලා තියෙන්නේ වගේ. මෙතන ජූලයි වල ඉඳන් ආපු batch ඔක්කොම මෙතන තියෙනවා. ඉතින් මේ ඔක්කොම complete කරලා තිබ්බනම් මේ හැම එකටම point එක ගානේ හම්බ වෙනවා. special batch වලට විතරක් point දෙක ගානේ හම්බ වෙනවා. ඉතින් ඔය වගේ මාස 6ක් මේ program එක complete කරාට පස්සේ තමයි මෙන්න මේ swags වලට eligible වෙන්නේ. swags වලදී මේ තියෙන point 25ට හම්බ වෙනවා, 45ට හම්බ වෙනවා, 65ට, 75ට, 95ට. ඔය විදිහට තමයි මේක තියෙන්නේ.
ඉතින් මේක ජොයින්ලා කරන්න මෙතන මුලින්ම මේ subscribe here කියලා තියෙන්නේ. මෙතන subscribe here කියන එකට ඇවිල්ලා මෙන්න මේ Google form එක fill කරන්න ඕන. ඔයාලගේ email එක දාලා ඉවර වෙලා විස්තර fill කරලා ඉවර වෙලා මේ ඔයාලගේ email එක දාලා විස්තර fill කරලා මේක subscribe කරන්න පුළුවන්. මේක subscribe කරපුවාම තමයි ඔයාලට mails එන්නේ. ඒ කියන්නේ swags claim කරගන්න දේවල් ඔයා දැනට කොච්චර points අරන් තියනවද මේ හැමදේම එන්නේ මේ mail එකට. ඒ නිසා මේක අනිවාර්යෙන් subscribe කරන්න ඕන. ඒ වගේම මෙතන මේ frequently asked questions වගේකුත් තියෙනවා. ඔයාලට මේ ටිකත් බලන්න පුළුවන්. ඔයාලට තියෙන ප්‍රශ්න මොනවාද තියෙනවා නම් ඒවට මෙතන උත්තර ඇති. හරි මේ තියෙන්නේ අපේ skill boost profile එක. දැන් නම් මේක වෙනස් වෙලා තියෙන skills.google කියලා ඉස්සර තිබ්බේ cloud skill boost කියලා. ඉතින් මේකෙන් පුළුවන් අපේ progress එක track කරන්න සම්පූර්ණයෙන් වගේ මේක update වෙලා තියෙන්නේ දැන් නම්. මෙතනදී අපි කොච්චර කරලා තියෙනවද මේ courses කියලා පෙන්නනවා. ඊට පස්සේ මේ තියෙන අපි complete කරපු batch මේවා බලා ගන්න පුළුවන් අපිට. මේ තියෙන්නේ මම ගිය පාර season එකේ complete කරපු batch ඔක්කොම වගේ මෙතන තියෙනවා skill badges labs කියලා වෙනම ටිකක් තියෙනවා. ඒ දේවල් ඔක්කොම මේකේ තියෙනවා. හරි ඉතින් මට කියන්න ඕනේ මේක ඕනම කෙනෙක්ට කරන්න පුළුවන්. ඉතින් මේ cloud පැත්තට interest එකක් තියෙන ඕන කෙනෙක්ට කරන්න පුළුවන්. interest එකක් නැති කෙනෙක්ට උනත් කරන්න පුළුවන්. හැබැයි ඒක තේරුම් ගන්න කරන්න ඕන. එහෙම අමාරුවක් නැහැ. කරන් යන්න පුළුවන්. ඉතින් try කරලා බලන්න. ඔයාලට අනිවාර්යෙන් swag එකක් ගන්න පුළුවන් මට වගේ. ඉතින් cloud පැත්තට කැමති අයට මේක try කරලා බලන්න පුළුවන්. swag එකක් ගන්න බලාගෙන මේක complete කරන්න යන්න එපා. මේක සම්පූර්ණයෙන් cloud පැත්ත ඉගෙන ගන්න ගමන් ඔයාලට මේ milestone වලට reach වෙන්න පුළුවන්. ඉතින් මේක try කරලා බලන්න. මේක ගොඩක් හොඳ program එකක්. ඉතින් මේ විදිහට ඔයාලට පුළුවන් Google Cloud Journey එක පටන් ගන්න මේ Cloud Skill Boost Google Arcade program එකත් එක්ක. මම පල්ලේ links ටික දාලා තියන්නම්. කැමති අයකින් try කරලා බලන්න. දැන් second shot එකත් නම් ඉවර වෙනවා දෙසැම්බර් වලින්. ඉතින් අලුත් එක ජනවාරි පටන් ගන්නවා. ජනවාරි ඉඳන් try කරන්න බලන්න මේකත්. ඉතින් මේකට interest එකක් තියෙන ඕනම කෙනෙක්ට මේක කරගන්න පුළුවන්. try කරලා බලන්න. ඉතින් swag එක මතම යැපෙන්නේ නැතුව මේක හරියට කරගන්න try එකක් දෙන්න. මොකද මේකෙන් ගොඩක් දේවල් ඉගෙන ගන්න පුළුවන්. හරි අද වීඩියෝ එක ගැන ඔයාලා මොකද හිතන්නේ? වීඩියෝ එක හොඳයි කියලා හිතනවා නම් like එකක් දාන්න. තාම subscribe කරලා නැත්නම් subscribe කරන්න. මොන හරි ප්‍රශ්නයක් ගැටලුවක් තියෙනවා නම් comment එකක් දාන්න. මම ඒවා බලලා reply එකක් දාන්න. ඉතින් තාත් මේ වගේ වීඩියෝ එකකින් හම්බෙමු.